හෙල්ලෝ යාළුවනේ ඔයාලට කොහමද? ඉතින් ඔන්න අදත් ඔයගලන්ට ලස්සන වගේ සුපිරි වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ ඔයගලන්ට මතකයිද අපේ ඉස්සර අපි කරපු පැල්පතේ කතා වීඩියෝ එක. ඉතින් අන්න ඒ පැල්පත අපි ඒක මොඩිෆයි කරන්න තමයි යන්නේ. යාළුවනේ අපි අවුරුදු ගාණක් ඒ පැල්පත භාවිතා කරේ නැහැ. ඒක නිසා දැන් වෙද්දී මේ පැල්පත ඇත්තම කිව්වොත් කැලේ වෙහිලම ගිහිල්ලා තියෙනවා. කතා කරන දෙයක් නෑ යාළුවනේ. පැල්පත ඇත්තම කිව්වොත් ඒක ලොස් වෙලා තියෙන්නේ. ඉතින් අද අපි යන්නේ ඒක මොඩිෆයි කරන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මොකද කිව්වොත් ඉස්සරහට යන්න තමයි හොඳම ටික තියෙන්නේ. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. let's go. ඒ විදිය මාර විදියට ගස් ඇදලා නැහැ. ඒකයි හල්. ඉස්සෙල්ලා තිබ්බ විදිය නෙමෙයි දැන් තියෙන්නේ. මහාන් කියන්නේ. ඔය ඉස්සරහට මේ යමුනේ. අපි මාර අමාරුවෙන් මේ ගහපේ පැල්පත හොයාගෙන ආවා. ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති අපේ පැල්පත තියෙන විදියට. ඇත්තම කිව්වොත් යාළුවනේ දැන් බලන්නකෝ මේකේ ඉස්සර තිබ්බ ලස්සන කිසිවක් නැහැ. ඉතින් බලන්න මේකේ ගස්වැල්ම විතරයි බලන තැන තියෙන්නේ. ඉතින් අපි මේක ලස්සනට හදමු ඉස්සරහට. අපි හම්බෙමු ඉස්සරහදී. ඉතින් යාළුවනේ මාරම කනගාටුදායක ආරංචියක් තියෙන ඕගලන්ට කියන්න. මේ අපේ වීඩියෝ එකේ යාළුවනේ අපි දවස් දෙකක් මහන්සිලා මේ තත්ත්වයට අපේ පැල්පත ගත්තා. ඒ වුණාට අපිට වීඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා. අපේ කැමරාවේ පොඩි දෝෂයක් ඇදිලා. ඉතින් කරන්න දෙයක් නැහැ යාළුවනේ. ඒ වුණාට අපි ඉස්සරහට අනිවාර්යයෙන්ම ඒව රෙකෝඩ් කරලා ඔයගලන්ට ලබා දෙන්න. දැන් බලන්නකෝ යාළුවනේ අපේ පැල්පතේ තියෙන ලස්සන. ඉස්සර ඔයගොල්ලන්ට මතක ඇති මේ ගහ මාරම ලස්සන ගහ. ඒ දැන් වෙද්දි ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බලන්න. මේ ගහේ සම්බන්ධ වෙච්ච අත්තක්ම දැන් වෙද්දි බිමට වැටලා තියෙනවා. ඒ කියන්නේ යාළුවනේ මිනිස්සු වයසට යනවා වගේම මේ ගස්වල ස්වභාව ධර්මයේද වයසට යනවා. ඉස්සර ඔයගොල්ලන්ට මතක ඇති යාළුවනේ මෙන්න මෙතන තමයි අපේ පැල්පත ආරම්භක ස්ථානේ. ඒ කියන්නේ අපි මෙතන තමයි අපේ පැල්පත අපිට වාඩි වෙන්න පුළුවන් වෙන්නේ. සෙල්ලම් කරන්න අපි ගත්තේ මෙන්න මෙතන. ඒත් යාළුවනේ දැන් වෙද්දි ඔයගොල්ලන්ට පේනවා ඇති. එහෙම තැනක් තිබ්බද කියලාවත් අපිට අඳුර ගන්න බෑ. ඉතින් යාළුවනේ දැන් මේ ස්වභාවයත් එක්ක අපිට මෙතන පැල්පතක් හදන්න තරම් සුදුසු තැනක් නෙවෙයි. ඒක නිසා අපි යාළුවනේ මෙතන තීරණය කරා අපේ කට්ටියත් එක්ක එකතු වෙලා රෙස්ට් කරන්න. අපිට රෙස්ට් කරන්න පුළුවන් වෙන තරම් ලස්සනට හදන්න හිතන් ඉන්නේ. එහෙනම් ඉස්සරහදී හම්බෙමු. හයිය අවුලන්නේ. හයියයිද? යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේනේ අපේ ගහේ අතු හයියද නැද්ද කියලා පරීක්ෂා කරන කෙනා. ඉතින් යාළුවනේ දැන් අපි ආවෙලා තියෙන මේ අපේ කැලේට මේ අපේ පැල්පත හදන්න පුංචි දේවල් ටිකක් ඕන. අපි යන්නේ ඉතින්. අතන තියෙනවා.
මේ ඔයගොල්ලන්ට පේන ඇති යාළුවනේ අර අතන තමයි අපේ මේ කල්පත හදන ගහ තියෙන්නේ. ඉතින් ඒ ගහේ අත්තක් මංකෝ කඩාගෙන වැටලා තියෙනවා කියලා. මේ තියෙන වැටලා මේ පැත්තට අරක වගේ කපාගෙන. කොහොමද හලෝ මම මේ ෆෝන් එක එළිය ගුස්සන්ගෙන් එකට ඒක තමයි ඉතින් අරන් එන්න. මොකටද? වලදාන්න. කාවේ? ඔයා What? Bro, what are you talking about, man? යාළුවනේ ඔයගොල්ලන්ට පේන ඇති අපේ බුද්ධිමත් යාළුවෙක් ඉන්නා. මෙහෙ හැරෙනවා. මෙහෙ. මේ යා වලක් කපන මේ මාව වල දාන්නේ කියලා. පේන ඇති. කොච්චර බුද්ධිමත්ද කියලා. මේක තමයි වල දාන්න හදා. මේ දවසකට එන්න කියන්නේ? හරි. පුළුවන් නම් කවන්නේ. එහෙනම් මම හෙට එන්නේ කියන්නේ. පිස්සු යකෙක්. ඔයගලන්ට මුලින් ඉඳලම වීඩියෝ එකේ හිටියනම් ඔයගලන්ට තේරෙයි මේ එක්කෙනෙක් කාවද කෙනෙක්ව වල දාන්නේ කියලා මේ වලක් කැපුවා. අර පේනවනේ. අර ඉස්සරහම තියෙන්නේ. මේ දැන් එයාගේ ආයුධය කැඩිලා. දුක් විඳින අයුරු. හරිද? හරියයි. මම ඉන්නකොට බය වෙන්නේ. මොකද්ද? ඇහුන්නේ? කවන්නේ. ආයෙමත් යාළුවනේ අපේ සදිත් වීරයා වැඩේට බහැලා තියෙන්නේ. ඉතින් යාළුවනේ පේනවනේ. දැන් උඩක ඉන්නේ යම් තාක් දුරක. මේක කරන්න බෑ හලෝ. ඇයි? මහන්සි වල. යාළුවනේ සයියයිත් එක්ක. අන්න පස් හයියයි කියලා මේ අර නටන්න බැරි සදිට්ට පොළොව ඇදයි කියන වගේ තමයි. මේ යනවලු වතුර ටිකක් බොන්නේ. අයියෝ. මං කිව්වනේ ඒකට ඕක කරන්න බෑ. මාව වල දාන්න කෙසේවත් බෑ. බයි. බැන යනවා කියලා. තේනවනේ. මෙතන තමයි යාළුවනේ අපි හදන්නේ. එහෙනම් ඉස්සරහදී හම්බෙමු. ඉතින් යාළුවනේ අපේ වීඩියෝ බලන ඕගලන්ට පුංචි පණිවිඩයක්. මොකද්ද කිව්වොත් ඒකින් ඕගලන්ට පුළුවන් තෑගි ලබා ගන්න. මේ තෑගි ලබා ගන්න කොහොමද කිව්වොත් ඕගලන්ට කරන්න තියෙන්නේ අපේ channel එකේ වීඩියෝ වල කමෙන්ට් තියෙනවනේ. අන්න ඒ කමෙන්ට් වලට වැඩිම කමෙන්ට්ස් ගානක් දාන කෙනාට අපි රිලෝඩ්ස් ලබා දෙනවා. ඉතින් යාළුවනේ වැඩි කතා බහක් ඕනේ නැහැ. ඔයාලට රිලෝඩ් ගන්න ඕන නම් ඔන්න කරන්න තියෙන්නේ අපි මුලින් වීඩියෝ වල කමෙන්ට් කරලා වැඩිම කමෙන්ට් ගාන කෙනාට අපේ channel එක වෙනුවෙන් අපි ඔයගොල්ලන්ට දෙනවා රිලෝඩ්ස්. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. let's go. මේ වීරයා ෆැමිනියා කොරද ගෙනාවේ? ඔව්. අම්මා ආයෙත් දැක්කනේ. හරි. කමන්න. එක්කෙනෙක් ආවනේ මේ මාව වල දාන්නේ කියලා. ඔන්න දැන් බෑ කියලා යනවා. මොකෝ ආයෙ වැඩේටද යන්නේ? නෑලු. ඕක දැලස් තේනියද? ඔය උතුරු උසර තියෙන්නේ උඩ විතරක් වල. ආව් කපපුවේ. දැන් අයියෝ ඔහම කපන්නේ. මේකද? කපන්න දැන් මෙතනින් මෙහෙම කරලා තියනවනේ යාළුවේ. දැන් මෙහෙම මේක උඩින් කොන්ද තිබ්බහම විදෙනවනේ. එහෙනම් හාන්සිලා ඉන්නවා වගේ ඉතින්. රෙස්ට් කරන්නනේ අපි මේක හද. බැලුවා මොලේ තියෙනවා. ඒක තමයි.
තිනුගේ කතා කරන්නේ කතා කර හරි ඔතන බයින්නේ අයියෙන් දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ අපි ගොඩක්ම හදලා තියෙන්නේ මේක හදලා ඉවරුනහම යාළුවනේ අපේ අද දවසේ වැඩ කටයුතු ඉවරයි ඊට පස්සේ ඉතින් අපි අලුත් දවසින් හම්බ වෙමු එහෙනම් අපි මේක හදලා ඉවර වෙලා ඊළඟ දවසේ හම්බ වෙමු බයි යාළුවනේ දැන් මම ඉන්නේ අපි අද හදපු පැල්පත් කොටසේ. ඉතින් එහෙනම් අපි දවසින් හම්බෙමු. එහෙනම් අදට අපි යනවා. බයි.